තවත් එකක් තමයි මම මෙතන මතක් කරන්න ඕන අපි අර සාමාන්‍යයෙන් අපි කියන නිදන්ගත රෝග ගත්තාම ජෙනටික් එහෙම නැත්නම් අපේ පරම්පරාවෙන් ලෙඩ රෝගයක් කියලා තියෙන ගොඩක් දෙනෙකුට ඒක 100 ගානක වගේ ඒව බලපානවා. ඉතින් මේවා වලටත් ප්‍රතිකාර අපි ඉතාමත් සරල විදිහට කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ජෙනටික් ඩිසෝඩර් විදිහට සාමාන්‍යයෙන් අපි දන්නවා ළමයිට විශේෂයෙන්ම තමුන්ගේ මොළය ඒ වයස් කාල සීමාව තුළදී වර්ධනය වෙන්නේ නැත්නම් ඒගොල්ලන්ට විශාල ප්‍රශ්නකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් අධ්‍යාපන වැඩ කටයුතු එහෙම නැත්නම් අපි දන්නවා දැන් ඊට එහා ගත්තොත් මේ ADHD කියන ඒ ලෙඩේ තියෙනවා අද මේ වෙස්ටර්න් සමාජයේ. ඉතින් මේ අර හයිපර් ඇක්ටිවිටි කියලා ළමයි ඉන්නවා. ඒකම තියෙන ඕටිසම් කියන එක. ඕටිසම් කියන එක ඇවිල්ලා ඉතාමත් ශීඝ්‍රයෙන් මේ වෙස්ටර්න් රටවල වගේම මම හිතන්නේ තවත් අනිත් රටවලත් ලෝකේ තියෙන බහුලව දකින්න තියෙන ලෙඩක් තමයි. විශේෂයෙන්ම ළමයිට අවුරුදු 2 3 අපිට බලා ගන්න පුළුවන්. එයාගේ වෙනස්කම් අනිත් ළමයට සාපේක්ෂව ඒ වගේ වෙනස්කම් තියෙනවා. ඉතින් ඒ ලෙඩ වලටත් අපි මේ වෛද්‍ය ක්‍රමෙදි ප්‍රතිකාර කරනවා. ඉතින් ඒකේ අපිට දැනටත් ඉන්නවා ළමයි අපිට හිටිය වෙලාසනත් හිටිය දැනටත් ඉන්නවා. ඉතින් දුර ඈත ඉඳන් එනවා සමහර කට්ටිය මේ කියන්නේ ඉතින් මේවා හොයාගෙන ඒගොල්ලන් මේ වෛද්‍ය ක්‍රමය තුලින් මේවා හොයාගෙන තමයි අපිට ළඟාවේ අපිත් එක්ක එන්නේ. ඉතින් ඒක අපි අර ෆැමිලි එකක් විදිහට කොහොමත් ලෙඩක් සමග ඉතාමත් සුහදශීලීව ඔයාලට තේරුම් කරලා දීලා මේකේ තියෙන වටිනාකම කොහොමද මේකේ ප්‍රතිඵල එන්නේ කොච්චර කාලයක් මේක ගන්න ඕනද අන්න ඒ වගේ ලෙඩ වලට නම් ටික කාලයක් ගන්නවා මොකද 100%ක් නැතුණා 70ක් 80ක් අපි ඔහුව ඉදිරියට අරගෙන යනවා හොඳ ප්‍රතිඵල ලබා දෙනවා ඊට පස්සේ ඔහුට ඔහුගේ වර්ධනයත් එක්ක සමාජයේ අනිත් ළමයි එක්ක එහෙම නැත්නම් අනිත් ඔහු සමාජගත වෙද්දී ඔහු සාමාන්‍ය පුද්ගලෙක් විදිහට මේ හැකියාව තියෙනවා. නමුත් මේ වගේ රෝගවලට ලෝකයේ තාමත් වෛද්‍ය හරියට මේ ප්‍රතිකාර නැහැ. නමුත් අපේ වෛද්‍ය ක්‍රමයේදී විශේෂත්වය වෙන්නේ ඒ වගේ වලටත් අපි ප්‍රතිකාර තියෙනවා. ඉතින් ඒවටත් ප්‍රතිඵල හොඳ ප්‍රතිඵල අපි ලබා දීලා තියෙනවා.